ඉතින් ඔයගොල්ලෝ ගැන ලයික් එකක් ලොකු උත්සාහයක් කියලා ගන්න කියලා තියෙන්නේ. ඉතින් අපි මේ කොල්ල වැඩ කරනකොට ලොකු දෙයක් කියන්නේ. අපි මේ බලාපොරොත්තු වෙන අත්දැකීම් වැඩි කරමු එකතු වෙලා පොඩි වීඩියෝ. ඔව්. ඒ කරනකොට ඉතින් ලොකු කැපවීමකින් වැඩි කරමු. ඕගොල්ලන්ට මේක ජීවිතේ ගන්න ගොඩාක් දේවල් දෙනවා තලවස්සත් එක්ක. මංචූරිය කියනනම් මංචූරිය කතරගම කරලා හදලා පටන් ගත්තේ. දාගන්න ඔයගොල්ලෝ මොන විශ්ව ඉගෙන ගත්තත් ඒකේ ලෝඩෙන් මොනවද ඉගෙන ගත්තත් අධ්‍යාපන මොන මට්ටම කොහොමද හැදෑරුවත් දුරුටි බලතුරු කරයක් හදලා මම පටන් ගත්තේ කතරගම කරයක්. හැබැයි මම අවුරුදු 12ක දුරද මේ ක්ෂේත්‍රයේ ඉහළට පැවිදිලා තියෙනවා. මම කායේ නම්බර් 1 තවන් කරුවා ඒ නැෂනල් ගෝල්ඩ් එවඩ් එක ගත්තා සියලු ව්‍යාපාරات. ඒ කියන්නේ පැල හදලා ඕගොල්ලොත් මේක කරනකොට ඕගොල්ලෝගේ දෙයක් කියලා හිතාගෙන පුතේ මේකේ කරගෙන යන්න. අපි මේ මොන්ට්‍රාලට ආවා, ලයින්ස් ක්ලබ් එකකට ආවා. ඒ මොකුත් නැතුව මම මේකෙන් ඉගෙන ගන්න මොනවද තියෙන්නේ, පැලතවණක් කරගන්නේ කොහොමද, පැලයක් බෑක් එක හදාගන්නේ කොහොමද, නඩත්තු කරන මේක ඉස්සර ගෙනියන්නේ කොහොමද කියන ලොකු අවබෝධයකින් පුතේ කරගෙන යන්න. හදිස්සියට ඒකට මොනවා හරි රසායන නැතුව ගියා කියමුකෝ අපි මේ ආණ්ඩුව මොනවා හරිලා එන අත ගිහිල්ලා ඕගොල්ලන්ට ගෙදර ඉඳගෙන කවරතියක් කියන බෑ. බෑග් එකේ පැල ටිකක් හිටව ජීවිතේ ගොඩ ගන්න පුළුවන්. අපි දන්නේ අපිට ඊට පස්සේ මොනවා වෙයිද කියලා. ඉතින් අරමුණක් කියන කිසිම විදිහකින් වර්ධින් නැති දැනක තමයි අපි ඉන්නේ. මහ පොළොව මත මේ වගේ දේවල් ගන්න එක ගත්තොත් පුතේ ගොඩේ ගොඩ. අපි වැඩි කතා කරන්න ඕනේ නැහැ පුතේ. අපිට තියෙන කවර 25000ක් අපිට ඒවලා තියෙනවා. පැල 25000ක් කරලා තවාල නිර්මාණය කරන්න කියලා ඔයගෙම බාර දීලා තියෙන ලොකු වගකීමක් පුතේ. ඒකන් අපිට එකතු වෙලා මේ කවර දෙක පුරව ගන්න ඕන අරගෙන. අර මේ කවර මම කියලා දෙන්නම් පුරවන්න කොහොමද කියලා. ඒ පුරවන කවර ටික අතන උඩට අපි සුද්ධ කරලා ගෙනිහිල්ල ක්‍රමානුකූලව තේලි ගහන්න ඕනේ. ඇහැට දැක්වෙන උකුළු ඉස්සලා පිරිසිදු කරලා පිළිවෙලට ගහ ගන්න ඕනේ. ඊට පස්සේ පැල 2000ක් විතර ගෙනල්ලා ගියලා. අපි ඒ ටිකත් හිටවන්න ඕනේ. ඊට අමතරව තව පැල දෙකක් අපි හොයලා හිටවන්නත් ඕනේ. ඒක ලොකු දෙයක් බලාපොරොත්තු වෙන අපිට කරන්න පුළුවන්. ඉතින් බරිම දරාගෙන මොනවා හරි තේරෙන දේවල් දෙනවා කොහොමද කියන්න කරන්න අහන්න. තමන්ගේ මැරිගෙන වැඩ ගන්න කියන මේක උපරිමයෙන් කරලා ඉවරලා පුතේ ඉගෙන ගන්න යමක්. හැම වෙලේම මේ ආයුධ කරගෙන පරිස්සමෙන් තුවාලයක් අතර ගන්න එපා, කට්ටක් අතන ගන්න එපා. ආපිට සන්තෝෂයෙන් හැම වෙලේම මූණේ හිනාව තියාගෙන හරි ෆුල් ෆ්‍රෙන්ඩ්ලි හැංගීමෙන් වැඩ කරන්න. එතකොට ඕගොල්ලෝ කවදාක වරදින්නේ නැහැ. මේ පළාතේ ගහ කිටුවා ගිහම මේක પરම්පරා ගානක් තියෙනවා පුතේ. මේක ලොකු පිනක්.